හලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. මං ගොඩ කාලයක් vlogs කරේ නෑ. මාස 3ක් 4ක් විතර කරේ නෑ. මේ vlog එක කරන්න හේතුව මේ මගේ ක්ලාස් එකේ අන්තිම දවසට කලින් දවස. ඉතින් මේක හොඳ මෙමරි එකක් තියෙන දවසක්. ඉතින් බැස්සෙම අද ක්ලාස් යන්න පටන් ගත්තා. පටන් ගත්ත කියලා කිව්වේ මං සති 2ක් 3ක් විතර ක්ලාස් එකට ගියේ නෑ. ඒ දවස් ටිකේ assignments දීලා තිබ්බා. තාම හැබැයි සබ්මිට් කරලත් නෑ. හැබැයි මං අද යනවා කියලා හිතාගෙන ගියා. ඔන්න ඉතින් ආයෙ මරදානින් බැහැලා සුපුරුදු විදියටම යන්න පටන් ගත්තා. හැමදාම මෙතන යන කට්ටිය දන්නවා ඇති මම හැමදාම මෙතන වීඩියෝ කරනවා. දැන් මං ක්ලාස් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ වුණාට මම පරක්කුයි අද. ක්ලාස් එක ගැන විස්තර පස්සේ වීඩියෝ එකේ කියන්නම්. මේ වීඩියෝ එක ගොඩක්ම ෆන් වීඩියෝ එකක් වෙනවා. ෆන්ම කියන්නත් බෑ අසයින්මන්ට් එක සබ්මිට් කරනකම් කරපු දේවල් තමයි මේකේ තියෙන්නේ. එදා ග්‍රැජුවේෂන් එකකුත් තිබ්බා. ඉතින් කට්ටිය ග්‍රැජුවේට් වෙලා ඒකේ ෆොටෝ ගහනවා. ඒක හරිම ෂෝක්. හැබැයි බලන් අපි උඩට වෙලා ඒක හොඳට බලන් හිටියා. චුට්ටක් අහලා බලන්නකෝ අපේ සංගීත හැකියාව කොහොමද කියන්නේ. ෆෝන් එක හිමීට කට්ටවත් පේන්නේ නැති දැනකින් තිබ්බා. මොකද කට්ටිය දැක්කොත් ඒක යාළගේ හරියටම රියැක්ෂන් එක ගන්න බෑනේ. ඔය වෙලාවේ අපේ ටීචර් එනවා කියලා එක්කෙනෙක් බයි කළා තමයි අපි දුවන්නේ. මේ නම් අපි පන්ති ක්ලාස් එකේ අසයින්මන්ට් එකෙන් පස්සේ පොඩි ගේම් එකක් කරා වෙලාව තිබ්බ නිසා. ඒ වෙලාවේ ඉතින් ෆිල්ම් ළමයි අපිට වචනයක් දීලා තිබ්බා ගෙස් කරන්න. ඊට පස්සේ යාළුවා අපිට පොඩි හින්ට්ස් දුන්නා. දැන් ඉතින් අපි ඒවට ප්‍රශ්න අහා අපි ඒක මොකක්ද කියලා ගෙස් කරනවා. මට මතක විදියට ඕකේ උත්තරේ තිබ්බේ වින්ටර්. හැබැයි අපි උත්තර කියනවා හෙන ගානක්. වහන් ඉන්නකෝ අපි මොනවද කියන්නේ කියලා. So, is it founded by someone? Is it founded itself? No? Is it a natural thing? Natural thing? No? Sunlight? Wind? No. So, heat? Heat? Is it something we... Is it something that we can see or touch or something like, or is it a concept? මේ ක්ලාස් එක ඉවර වෙලා වෙන තැනකට යන ගමන් මේක ඔයාලා දැක්ක ගමන් අඳුර ගන්නවා. ඒක එතෙන්ට මං ගිහිල්ලා ඔයාලට ඒක පෙන්නන්නම්. කතාවක් කිව්වොත් මං හිතනවා මං ආයේ vlog කරනවා කියලා ගත්ත තීරණය හරි කියලා. මොකද දැන් අපි මේ දේවල් වීඩියෝ කරලා තියාගත්තොත් ඒක අපිට පස්සේ කාලෙකදී අපිට ඒක හොඳ මෙමරි එකක් වෙනවා. ඉතින් මං හිතනවා මං ගත්ත තීරණය හොඳයි කියලා. හැමදේම මම හිතන්නේ මට පර්ෆෙක්ට් කරන්න පුළුවන් කියලා. හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. මං හිතනවා මම පුළුවන් තරමින් කරනකොට පස්සේ ඒක ඉම්ප්‍රූව් වෙලා ඒක පර්ෆෙක්ට් වේවි කියලා. 100% බැරි වෙයි. ඒත් පුළුවන් තරමක් තියනවානේ. ඒ විදියට කරන්න පුළුවන් වෙයි කියලා. අනේ ළමයි මං හරිම එක්සයිටඩ් ලබන සතිය වෙන. ඒක තමයි අපේ ක්ලාස් එකේ අන්තිම දවස. ඉතින් අපිට ආයෙ කට්ටිය හම්බෙන්නෙත් නෑ. අපි දැන් ආයෙ යන්නේ ඉතින් එදාටනේ. එදා විතරයිනේ ඉතින් අපි හම්බෙන්නේ. ඉතින් මම ඒක ගැන හරිම එක්සයිටඩ්. අපි
ගී සතියේ නම් ඩේ අවුට් එකකුත් ගියා. අපි කට්ටිය තව තව ගෝල් ෆේස් යනවා. ඇවිදින්න යනවා. එක එක තැන් වලට යනවා කියලා කියනවා. කොහොම වෙයිද දන්නේ නැහැ. උනාට ඉතින් ලබන සතියෙන් පස්සේ නෑනේ. මං ඉතින් හරිම එක්සයිටඩ්. මෙහෙම තමයි ඉතින් ආවේ. ඔයාලට ඉතින් දැක ගමන් අඳුරගන්න පුළුවන්. මෙතන ටැග් එකේ නමත් ගහලා තියෙනවා. මම ජාති දෙකක් ඕඩර් කරා. එකක් බ්ලූබෙරි බොබා ටී එක, අනිත් එකත් බ්ලූබෙරි එකක්. ඒක මොකක්ද කියලා මතක නැහැ. මම අයිස්ක්‍රීම් එකක් වගේ තමයි තිබ්බේ. මම ගියේ වරාල බිංචුන් එකට. එතකොට ඒකේ සර්විස් එකේම හරි හොඳයි. මම දෙකක් ඕඩර් කරගත්තා. එතකොට පළවෙනි එක දැන් මම ඔයාලා බොන්නේ. දැන් දෙවෙනි එකට එයාලා කතා කරනවා. ඊට පස්සේ ඉතින් මම ගිහිල්ලා ගත්තා. ඉන්නකො මම දෙවෙනි එකේ හම්බෙච්ච එක මොකක්ද කියලා ඔයාලට පෙන්නන්නම්. මම ගත්ත දෙකම රසයි. ඒ මුලින් ගත්තේ බ්ලූබෙරි බොබා ටී එකනේ. එතකොට ඒකේ හොඳට බොබා ඇඩ් කරලා තිබ්බා. දැන් මේක නිකන් අයිස්ක්‍රීම් එකක් වගේ. උනාට ඒක හොඳට රසට තිබ්බා. සමහර අයගේ කමෙන්ට්ස් බලුවාම මේ වගේ ටිකක් රස නෙයි කියලා තිබ්බේ. මට ඒක රසයි. ඉතින් අපි ආයෙ ගෙදර එන්න පිටත් වෙනවා. thank you for watching ළමයි. මං හිතනවා ඔයාලා දිගටම මගේ වීඩියෝ එක ඉදින් කියලා. එහෙනම් bye. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.